guys, අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි කොහොමද අපේ මාසේ බඩු ටික ගන්න ගියේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ. එතකොට අපි මුලින්ම ගියාස සෙට් එකට තෙල් ගහ ගන්න. අපි ඉන්න තැන ඉඳලා මාදොල අවිසාවෙල්ල මාදොල සෙට් එකට ළඟයි. අපි දැන් මේ යන්නේ තෙල් ගහගෙන ගිහින් දැන් මේ අපි කීල්ස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලත් බඩු ගන්න කොහෙන්ද කියලා මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න අවිසාවෙල්ලවට ඉන්නවා නම් සාමාන්‍යයෙන් ටිකක් අඩුවට අපිට පහසුවෙන් ගන්න පුළුවන් කොහෙන්ද කියලා ඔයාලා කවුරු හරි අවිසාවෙල්ලවට කෙනෙක් ඉන්නවා නම් මේකට මෙන්ෂන් කරන්න කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. ඉතින් ඔන්නෝමයි අපි කීල්ස් එකට ගියේ. ඉතින් මාසේ බඩු ටික අපිට ඔක්කොම එකම තැනකින් ගන්න පහසු වෙන තමයි අපි කීල්ස් එක වගේ තැනක් තෝරගත්තේ. කීල්ස් එකට යන්න කලින් අපි කාඩ් එකෙන් සල්ලි ගන්න ගියා. මොකද කාඩ් පේමන්ට් කරන්න පුළුවන් වුණත් අපි ඒකට කෑෂ් අරගෙන ගියපුවාම සාමාන්‍යයෙන් හිතනවා අපි වෙනදා වියදම් කරන ප්‍රමාණයට වැඩිය ටිකක් අඩුයි අපිට යන වියදම් කියලා. ඉතින් ඒකට අපි මේ BOI zone එක ළඟ තියෙන ATM machine එකට තමයි යන්නේ. මොකද ඒකෙන් අපිට පහසුවෙන් වාහනේ දාන්නත් පුළුවන්. ඒ හරහා ගිහින් අපිට ගන්නත් පහසු වෙන හින්දා. ඉතින් මේ ඉන්නේ අපේ අයියා අල තෝරනවා. එයා තමයි මෙතන ඉතින් ලොකුම වැඩේ කරන්නේ. මේ අයක හරි ආසාවෙන් කරනවා. ওই විදිහට තමයි අපි බඩු ගත්තේ. ඉතින් මේ මං ආසම බිස්කට් එක මංචි එකේ තියෙන මිල්ක් ෂෝට් බිස්කට් එක. ඒ වගේම ළමයි මේ පැලවත් එකේ එක හරි රසයි. ඒකත් අපි මාසයක් පතා හැමදාම ගන්නවා. ඒත් එක්ක මේ කීල්ස් එකෙන් ගහලා තියෙන මේ ටී එකත් හොඳයි. ඔයාලා try කරලා බලන්න අරගෙන නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේක අනිත් ඒ කුඩුත් එක්ක ගත්තාම මේක ටිකක් රසයි. ඒ හින්දා පුළුවන් නම් ඔයාලත් try කරලා බලන්න. ඇත්තටම හොඳයි. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපි බඩු ගත්තේ. ඉතින් මාසෙම බඩු ටික ගේනවා කියන්නේ එකපාර ඇත්තටම ඔළුවටත් හරි නිදහසක්. ටිප් ගන්නවා, බීම් එකක් තියනවා. ඉතින් ඔයාලත් පොඩි ටොයිස් කෑම ගන්න ආසයිනේ. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් බඩු එකින් එක පිරෙනවා. ඔය විදිහට අපි ගොඩක් බ්‍රෑන්ඩ් වලින් බඩු ගත්තා. ඉතින් ඇත්තටම පහසුයි අපිට අර පාරවල් අයිනේ තැන් වල දදා ගිහිල්ලා බඩු තැන් වලින් ගන්නවට වැඩිය අර හැමදේම එකම තැනකින් ගන්න තියෙන එක. මෙතන මම එලවලු ගත්ත ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එතන බිසි. ඒ හින්දා මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ඒ වුණාට තනියෙන් ජීවත් වෙන කෙනෙක්ට එහෙම නැත්නම් ඕනෙම විදිහේ කෙනෙක්ට ගොඩාක් වටිනවා කීල්ස් එකෙන් වගේ ගිහිල්ලා අපිට අවශ්‍ය ප්‍රමාණයට අපිට කැමති විදිහට තෝරලා අපිට එළවලු ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් වටිනවා. මොකද නැත්නම් ගොඩාක් එළවලු අපතේ යන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ මාසේ බඩු ටික අරගෙන අප්පු ආවේ. ඉතින් අපිට ටික බිලක් හම්බෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට බිලකුත් අරගෙන අපි දෙන්න ආවා. ඉතින් thank you වීඩියෝ එකත් එක්ක දිගටම නැඳී සිටියට. මාව subscribe කරලා නැත්නම් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මාව දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. එහෙනම් bye.